රත්තරන් මල්ලියේ බුදුහාමේ මල්ලි කාලකටත් පස්සේ තමයි වෙලකට බුදුහාමේ බලන්නකො පොඩි පොඩි කූඩ ගොඩයි. ඔයා කූඩ වලට ආසයිද? බුදුහාමේ බලන්නකො දරුවන්ගේ තියෙන හිනාව. බුදුහාමේ අයියේ ඒ රත්තරන් මල්ලිය ඒක නෙමෙයි අද තමයි හොඳම තැනට ආවේ. අද තමයි හොඳම තැනට බුදුහාමේ ආවෙන මේ වගේ ටොප් තැනකට. බුදුහාමේ බලන්නකො බුදුහාමේ මේ වගේ තැනකට ආවම ඔහොම තමයි. බුදුහාමේ පොඩි අවුලක් වගේ. ඒක නෙවෙයි අයියේ. රත්තරන් මල්ලියේ තූ කැලට එන්න හිතුණා. බුදුහාමේ තූ කැලට දාන්න හිතුව ඔක්කොම දැක්කම. අනේකනේ බුදුහාමේ දැන් මේගොල්ලෝ කෑ ගැහුවොත් මම මේගොල්ලෝ ඔක්කොම ගිලිනවා. කෑ ගැහුවොත් පොඩියම ඔක්කොම ගිලින හොඩේ. අද මෙයාලගේ දවස්වලු. යාළුවගේ නෙවෙයි අපේ වගේ මට පොඩි තූ කැලක් වටක් වුණා. අනේ ඔය සීපඩ ගන්න. අනේකනේ බුදුහාමේ දැක්කම කීව කමල් දුන්නා. අද මුගේ මරණවුව සාදුවේ බුදුහාමේ අපුඩියක් ගහනවා අත් දෙක පැත්තකට දාලා කකුල් දෙක උස්සලා පුඩියක් ගහනවා. ඔන්න දැන් පටන් ගන්න වෙන නම් ඔයා කියන්නේ මම කියන්නේ විදුලේ ඒ වැලි මාලිගාව සකුලි බඩ වියලා වන්න. විදුලේ ඒ වැලි මාලිගාව සකුලි බඩ වියලා වන්න. ගල්වට උඩ වාඩි වෙලා නපාරේ ඇති බලන්න. බුදුහාමේ මට මේ කට්ටිය දැක්කම යන්න හිතෙන්නේ නැහැ. ඔයා යන්න එපායි. බුදුහාමේ මේ බලන්නකො මේක. හැබැයි ඔයා මැටරියත් ඔයා වඩා ගනින් මේක. බුදුහාමේ අර කැටේ කෑ ගහනවා. ඔයා පොඩ්ඩක් ගේ වැස්ස කියලා බුදුහාමේ කට්ටියත් එක්ක ඩූම් කරලා යන්න බලන්න. පොඩික ඩූම් කරලා. නානාවේ නානා බුදුහාමේ වල් පොට් එකට ආවා. හැබැයි නම්බර 1 පොට් එකට ගිහිල්ලා තියෙන්නේ ඔය. බුදුහාමේ මං වගේ කොල්ලෝ Thank you.